සුබ දවසක් ඔයාලා හැමෝටම සුපුරුදු විදියට අදත් ලස්සනම සංචාරයක් පටන් ගන්න තමයි මේ යන්නේ. අපි අද යන්නේ ඇත්තම නකල්ස් හොයාගෙන. ඒ වගේම රාවණා පුරාවෘත වලට පාදක වුණ අලුගල් වෙන කඳවුරු රාත්‍රියක් ගත කරන්න. ඉතින් ඉස්සෙල්ලාම අපි නුවරට ඇවිත් නුවරින් වත්තේගමට ආවා. ගමනට අවශ්‍ය හැමදේම වගේ වත්තේගමින් තමයි අපි ගන්න ඕනේ. මොකද බඹරැල්ලට යනකම් ලොකු ටවුන් එකක් ආය අපට හම්බෙන්නේ නැහැ. වත්තේගම ඉඳලා බඹරැල්ලට පැයෙන් පැයට වගේ බස් තියනවා කියලා තමයි කිව්වේ. බස් එක නතර කරන තැන ඉඳලා කිලෝමීටර් 5ක් වගේ දුරක් එන්න ඕනේ ගෝමරේ ගමට. මෙතන ඉඳන් තමයි අපේ ට්‍රේල් එක හරියටම පටන් ගන්නෙ. ඕම ඉස්සරහට එනකොට අපට හම්බෙනවා දවටගල ටිකට් කවුන්ටර් එක. ඉතින් 5 peaks නකල්ස් සැල්ල බලන්න යන කෙනෙක් නම් මෙතනින් ටිකට් එකක් ගන්න ඕනේ අනිවාර්යෙන්ම. මොකද අවසරයක් නැතුව රක්ෂිත වනාන්තරයකට ඇතුල් වීම තහනම් හින්දා. ගමන පටන් ගත්ත තැන ඉඳලම වැස්සා. අපි මේ හැම දෙයකටම ලෑස්ති වෙලා තමයි ආවේ. ටික දුරක් ආවම අපට හම්බෙනවා ඇල පාරක්. ඒක පහු කරනවත් එක්කම පාර දෙකට බෙදෙනවා. වම් පැත්තට ගියොත් නකල්ස් සැල්ල. දකුණු පැත්තට තමයි 5 peaks යන පාර තියෙන්නේ. දැන් අපි ආව නකල්ස් සැල්ල ගාවට. අපි දැන් ඉන්නේ නකල්ස් සැල්ලේ. කතා කරනවා එනවත් දන්නේ මෙහෙට වහිනවදනව නැත්නම් සැල්ල ගාව ඉන්නේ ඇල්ලේ වතුර මාරු විදියට ඉක්මනට වැඩි වුණා බලන් ඉද්දි ඇල්ලේ වතුර වැඩි වුණා එන්නම් පට්ටම එක්ස්පීරියන්ස් එකක් අද මට කියන්න වචන නැහැ මේ වැස්ස දෙවෙන්න තියනවා නම් ඕන තරම් වෙලාවක් වෙනවා. අපි දැන් අර පැත්තේ ඉඳලා තමයි ආවේ. අර පැත්තේ ඉඳලා එද්දි දකුණු අත පැත්තට ගියොත් නකල්ස් සැල්ල. වම් අත පැත්තට තමයි 5 peaks යන්න තියෙන්නේ. අපි දැන් නකල්ස් බලලා ඉලා 5 peaks වලට යනවා හදන්නේ. මම හිතන්නේ මේ පැත්තට ගොඩක් වහින ඔයාලට හිතා ගන්න පුළුවන් මේ එන පාරේ 5 peaks යන්න තියෙන පාරේ එන වතුර වලින් ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර වැහලා තියෙනවද කියලා. ඒත් අපි කොහොම හරි යනවා 5 peaks. පාර මම හිතන්නේ. ඒ ලොකු අටුම් පාරක් අද තියෙනවා. මොකද කරන්නේ? කොහොමද එහා පැත්තට යන්න ඕනේ? මයික් එක ළඟට වතුර වැටිලා කියන දේවල් ඇහෙන්නේ නැහැ. මෙතනින් එහා පැත්තට යන්න බෑ. වතුර පාර ගොඩක් සැරයි. නගල් සැල්ලට උඩහා ඉඳන් එකතු වෙලා එන වතුර පාර තමයි මේ.
ගොඩක් ලොකු අවදානමක් මේ වෙලාවේ මෙතනින් යන එක. Boleh ada dia. Boleh yang tak saya ni ay. Hah? Kalau utarne का बड़ी प्रश्न है चला देना पड़ेगा. ये नहीं Udah bisa pilih मारू स्पीड එකකින් යනවා ආයෙ නතර වෙන්න ගලින්ම ඇල්ලෙනුත් පල්ලට ඇල්ලලා ඒ දවස් ටිකක් ගන්න බෑ ඒ රාය අපි දැන් විතරයි ඉන්නේ අපොඩ කැල උඩහට ගිහිල්ලා එහා පැත්තට මාරු වෙන්න පුළුවන් කියලා බලනවා අපි මෙතනින් උඩහට ටිකක් ගිහින් බැලුවා එහා පැත්තට යන්න පුළුවන් තැනක් තියෙද කියලා මේ හරියනම් වතුර පාර සැර අඩුයි ඒත් අර තරමටම වතුර තියෙනවා වතුර පාර ඈ ගල් ඇතුළේද? ඔව්. ආයෙ ප්‍රශ්නයක් තියෙනවා. එහා පැත්තට ගොඩ වෙන්න පොඩි try එකක් දෙනවා. බලමු අර උඩත් වතුර පාර සැර වැඩි මම හිතන්නේ. ඒ ගල් උඩින් ගිහලා එහා පැත්තේ යන්න බැරි වෙන්නේ. කාඩේ උඩට ගිහලා බලමු. බලන් ඉති වතුර වැඩි වෙනවා. අපි දෙන පල්ලෙහා ගහුලන්න එන්නේ කෑලි ටික. අය බලන් ඉන්නකොට වතුර පාරක් වැදුනාම අයියා. අර එනුත් දානවා ඔය. ඒක තමයි අර එනුත් වතුර. ඊවා වගේම හරි අපි තව පොඩ්ඩක් තප්පර ගන්න ගියානා ඈ මේ බලන් ඉති වතුර පාර වැඩි උනේ තප්පර දෙකෙන්ද දින වතුර පාර වැඩි දැන් නම් මාරම වතුර පාරක් එන්නේ මේ තත්ත්වෙන් නම් යන්න අමාරුයි ගමන. ඔය යකේ ඉතින් එහාට ගියා. අපි කොටනවා තේරෙනවද? මම දැක්ක උඩ කොට ගහනවා. කල්සල දියාලි ඔක්කොම සක්‍රිය වෙලා අර. සක්‍රිය වෙලා තියෙන්නේ ඔක්කොම. අපි දෙන්නම අක්‍රිය වෙනවා තව පුතේ. Orang sendiri juga gini riskan kering dia. Perjalanan dia orang dari riskan kering mungkin. දැන් කරන්න දෙයක්වත් නෑ අපිට. ඇල්ලේ වතුර අඩු වෙනකන් අපි පොඩක් බලනවා. එතකන් අපි වැලේ දවල්ට කන්න කියලා. දවල්ට කන්නවා සුපිරි චෑම්ප් දෙකක් තියෙනවා සුපිරි. ඉතින් දවල්ට දැන් තමයි කන්නේ. මේකෙන් ෂේප් වෙන්න දෙයක්. මීට වඩා නම් බෑ. මේ ටිකකට කලින් තිබ්බ මේ වියල්ල පැය භාගයක් යන්න ඇති ඕන්න කොහමද නකල්සල් වතුර පාර
ඉතින් වැඩි වුණ වතුර පාරත් බලලා අපි ආයෙත් අපේ ගමන පටන් ගත්තා. ඒක ඇවිල්ලා මාරම ලස්සන. අපේ අත මිටි කරපුවාම හැදෙන මේ හැඩය තමයි 5 peaks ඈතට පේන්නේ. නකල්ස් 5 peaks. මේ හින්දා තමයි මේ දුම්බර මිටියාවතේ 5 peaks වලට නකල්ස් කියලා හැදුනේ. දැන් නම් ඉතින් මේ දුම්බර මිටියාව අතරම නකල්ස් කියලානේ කියන්නේ. දැන් ටික ටික වතුර අඩු වෙයි. දැන් පොඩ්ඩකට කලින් දැක්ක නේද 5 peaks මාරු විදියට ලස්සනට ඉර පායලා මේ ලස්සනට එළියලා තිබ්බා. ඕන් දැන් මීදුම ඇවිල්ලා වහගත්ත සම්පූර්ණ කැලේම. මොකවත්ම පේන්නේ නැහැ. ඔව් වටේටම මීදුම දැන්. මේක කොහොම කොයි වගේ ට්‍රේල් එකක් වේද කියලා මට තාම හිතා ගන්න බෑ. මොකද මෙතන මේ නකල්ස් ඇල්ලට යන වතුර පාර උතුරලා තිබ්බා. ඒ පැත්ත බැලුවහම මාරම ඇඩ්වෙන්චර් ඒ පැත්ත. ඒක පාට මහස ක්ලියර් වෙලා සම්පූර්ණ මුළු මේ වීව් එකම ලස්සනට තිබ්බා. අවු වැටිලා. දැන් ආයේ මීදුම වහගත්තා. දැස්සර පස්සේ හඳුකර පරිසර පද්ධතිය වෙනස එකයි. අනිවාර්යයෙන්ම මීදුම් තට්ටුවක් මුළු පරිසරයම වහගන්නවා. මේක ඉතින් සාමාන්‍යයෙන් මේක වෙන්නේ එක්ක හවස් කාලේ නැත්නම් උදේ කාලේ. හරියටම එකට විතර වෙලාව ඇති දැන්. මේ වෙලාවෙත් ඒ වගේ දෙයක් දකින්න හම් වෙනවා කියන්නේ. ඉතලාර වතුර පාර වැඩි වෙලා තිබ්බේ අපිට එහා පැත්තට යා ගන්න බැරුව. අපි දැන් එතෙන්ට ආවා. එතන පොඩ වතුර අඩු වෙලා තියෙන්නේ. යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා දැනට. ඒත් වතුර වැඩි සාමාන්‍ය මට්ටමට අඩු වෙලා තියෙනවා. මේ වෙලාව දැන් වෙලාව 2:13යි. උනා පරාස් වෙලා තියෙන්නේ. ඒ වුණාට මට නම් යන්න ඕනේ. ධ්‍යාන නම් බෑ කියනවා. ධ්‍යානයි කියනවා අද මෙහි ඉඳලා යන් කියලා. මම නම් දැන් 5 week යන්නම ඕනෙලා තියෙන්නේ මේ ඇස්සේ හරි යනවා කියන ඉතලා. අපි දැන් යන්න තමයි හදන්නේ. බලමු එහෙනම් ඉස්සරහට මේකේ පොඩ ඇඩ්වෙන්චර් පැත්තකුත් තියෙන්න බෑ. හරි නම් පරිස්සම ගන්න ඕනේ. හරි. කොහමද? හරි. ෆෝබියා ඉවරයි. ජල ෆෝබියා ඉවරයි. මෙතන ඉහාට නම් ලොකු දොළ පාරක් නෑ හැබැයි. මේ යන්න පුළුවන් කියලා තමයි කිව්වේ. අපි ඉතින් මේ ට්‍රේල් එක ඉස්සරහට යන්න එහෙම. There we go. Let's go. කොහොමරි නගිනවා කන්ද? මේ හරියට ගන්න ලොකු බැවුමක් තිබ්බේ. ඒ බැවුම කොහොම හරි කන්න නැගලා මේ හරිය නම් කන්දක් උඩ පොඩි තැනිතලාවක් වගේ යන්න තියෙන්නේ.
පුළුවන් තරම් ඉක්මනට යනවා ෆස්ට් පීක් 5 පීක් එකේ පළවෙනි පීක් එකට. වැස්සට පස්සේ නම් මාරම කූල්. මුළු වටේ තියෙන හැමදේ මේ වටේ හැමතැනම මාරම ලස්සන view එකක් තියෙන්නේ. වැස්සත් එක කොළ පාට තද කොළ වෙලා ඇස් දෙකට නම් මාරම ලස්සන දෙයක් මේක දකින්න එක. දියාලි ලෝකයක් මේක. නකල්ස් කියන්නේ වැහි කාලේට දියාලි පාරාදීසයක්. බලන තැන දියාලි විතරයි. මේ වීව් එක නම් මාරම සිනමැටික්. ඇල්ලෙන් පස්සේ එක දිගටම අපි ඇවිදගෙන ආව උඩට. මෙතන තමයි ඉතින් නතර වුනේ. මෙතන නම් මාරම ලස්සන view එකක් තියෙනවා. ඔයාලත් විඳ ගන්න. මේ තමයි නකල්ස් වල සුන්දරත්වය. ලංකාවේ තියෙන ලෝකෝරුම 8න් ස්වභාවික ලෝකෝරුම දෙකක් තියෙනවා. එකක් තමයි මේ හෝඩන් තැන්න ශ්‍රීපාදය ඇතුළු මේ නකල්ස් වනාන්තරය. අනිත් එක තමයි සිංහරාජ වනාන්තරය. මේ දේවල් අපි පරිස්සම් කරගන්න ඕනේ මොන දේ කරලා හරි. නකල්ස් ඉතින් මේක නකල්ස්. ඔව් අලගල්ල එහෙමත් පේනවා. නෑ නෑ. මේ හරියට එද්දි නම් මාරම ගුප්ත ගතියක් දැනෙනවා. මොකද වටේ කිසි දෙයක් පේන්නේ නැහැ. ගස් විතරයි තියෙන්නේ. මාරම අඳුරුයි. ඈ? මොනවද දන්නේ? ඒක ගස් අදින්න. දැන් මේ පැත්තේ තියෙන මේ නකල්ස් පරිසර පද්ධතිය ගොඩක් වෙනස්. මෙහි මේ ගස්වල තියෙන්නේ නිකන් මතු පිට මූල පද්ධතියක් තියෙන්නේ. මුල් ගස්වල මුල් තියෙන්නේ උඩින් විතරයි. මම හිතන්නේ මේවා ගොඩක් යටට ගැඹුරට විහිදලා තියෙනවා කියලා. ඒ හින්දා සාමාන්‍ය ඉතින් මොනවාක්ම આવොත් ඉදිරියෙන් තියෙන ඉඩකඩ වැඩි. ඒ වුණාට ඉතින් වටේටම ගස් තියෙන හින්දා උලගෙන් ලොකු බලපෑමක් වෙන්නේ නැහැ.
මාර විදියට ඉතින් අනුවර්ධනය වෙලා තියෙන පරිසර පද්ධතියට. ඔයාලා විශ්වාස කරනවද තාම වෙලාව 3:26යි. ඒ වුණාට 6:00මාරත් පහුවෙච්ච තරම් කළුවරයි. පරිසරයේම කළුවර වෙලා තියෙන්නේ. වහින සීන් එකක් තියෙන්නේ තාම. අපිට කියන්න බෑ රෑ වෙලා වහිද නැද්ද කියලා. අපි බලන්න ඕනේ ඉක්මනින්ම අපිට සර්වයිව් වෙන්න තැන. ඉස්සරහට ස්ටේන් එක නායි සම්පූර්ණයි බා. ස්පීක් එකට මෙතනලා පොඩි දුරක් ඇත්තේ. අපි යමු. දැන් බඹරැල්ල පැත්තෙන් ආවෙන් ඒ පැත්තෙන් ඉඳලා එද්දි මෙතන තමයි හන්දිය. මේ පැත්තට තංගප්පුව පැත්තෙන් එන කට්ටිය ඉන්නේ මේ පැත්තෙන්. ඒ ඉස්සරහට 5 පීක් තමයි තියෙන්නේ. මේ පැත්ත තංගප්පුව, අපි ආව පැත්ත බඹරැල්ල. මේ පැත්තට තමයි යන්න තියෙන්නේ 5 පීක්ස්. 5 පීක්ස් වල පළවෙනි පීක් එකට විනාඩි 20ක වගේ දුරක් තියලා අපි ආපහු එන්න තීරණය කළා. මොකද අපට අලුගල්ලෙන්ට යන්න තියෙන හින්දා වෙලා විතර කරගන්නයි, ඒත් එක්කම මීදුමත් එක්ක කිසිම වීව් එකක් පේන්නේ නැති හින්දා ඉල්ලද අපි ඉක්මනටම අපේ කැම්පින් ලොකේෂන් එකට එන්න පිටත් වුණා. අපි දැන් ඉන්නේ අලුගල්ලේනේ. මෙතෙන්ට එද්දි ටිකක් රෑ වුණා. ඒත් එක්කම බ්ලොග් එකක් කරෙත් නෑ. පොඩ්ඩක් සිටුවේෂන් එක පොඩ්ඩක් අවුල් වුණා. ඉතින් රෑට හදාගත්තා සොසේජස් ටික පැදලා ගත්තා තෙල් දාලා. දැන් මේ සොසේජස් එක පාන් කනවා අපි. ඇත්තට සෙට් උන්නේ හරියට. අපි 5 පීක් යන්න හැදුවා. 5 පීක් යන්නත් බැරි වුණා. මොකද අපිට නතර වෙන්න තැනත් මේ නෑනේ 5 පීක් වල. අපි නැගිද්දිත් පරක් වුණා. මොකද අර ආතන මේ ඇල උතුරලා තිබ්බේ දොළ පාර උතුරලා තිබ්බනේ වතුර වැඩි හින්දා. ඒකත් එක්ක ඉතින් අපි මගදී තීරණය කරා 5 පීක් යන්න නැතුව එහෙමම අලුගල්ලෙන්ට එන්න. ඉතින් කිලෝමීටර් 16ක් 17ක් වගේ අපි එක දිගටම ආවා. ඒකත් එක්ක පොඩ්ඩක් ඉතින් vlog එකක්වත් ගන්න බැරි වුණා හරියට එන ටික. අලුගල්ලෙන්ට එන ටික. දැන් අපි උදේ යනවා. උදේ යද්දී පෙන්නන්නම් අලුගල්ලේ ඉඳලා කොහොමද තංගප්පුවට යන්න කියලා. හෙටත් විශේෂ ප්ලෑන් එකක් නැහැ. පොඩ්ඩක් ඇඟටත් මහන්සි. කොටගඟ යනවාද නැද්ද කියලා තීරණය කරනවා හෙට. දැනට එන කාලා නිදා ගන්නවා අපි. දැනට ඉතින් vlog එක ඉවර කරනවා. හෙට උදේ හම්බෙමු. good night. ඉතින් මොකද එන්නේ ඊරෑ මොකද උනේ?
කවුද දන්නේ සීතලයි කියන මේ හරිය නම් වතුර පොඩ්ඩක් වතෙරෙන්නේ නැහැ උදේ සීතලයි උදේ නේ රාත් සීතලයි ඉන්න ගියේ නෑ ඇත්තටම පැයින් බෑගාගේ හැරෙන දැන් ඇති වෙලාව 6ට විතර ඇති 6යි කාලයි අපි ටී එකක් හදා ගන්න හදන්නේ ඊට පස්සේ ඉතින් ආපහු යෑමක් තමයි තියෙන්නේ සංගප්පුව පැත්තේ ටී එකක් බීලා බලමු මොකද වෙන්නේ කියලා චාමරදේ මොගෙන ගමන් ඉන්න උදේට කන්න අපි රෙකමන්ඩ් කරන්න නෑ මේවා නම් ඉතින් වෙන කරන්න දෙයක් නෑ ඇත්තටම තීරුවක් නෑ උකාලව කාලා තේරුමුකුත් නෑ කන්න හොඳත් නෑ तेल दांड दो දැන් දාව තැඹුරේ පසුද අලුගල්ලෙන කියන්නේ රාම රාවණා යුද්ධයේදී මියගිය සෙබළුන්ගේ මිනිහලු තැන්පත් කරපු තැන. ඒ හින්දා තමයි මෙතෙන්ට අලුගල්ලෙන කියලා නම හැදිලා තියෙන්නේ කියලා කතාවක් තියෙනවා. ඉතින් නකල්ස් කියවම රාවණා පුරාවෘත වලට ගොඩක් සම්බන්ධයිනේ. ලකේගල පිටවල පතන මේ වගේ තැන්වල නම් ගොඩක් වෙලාවට කියවෙනවා රාවණා පුරාවෘතත් එක්ක. කොත්තුමී අන්සිප් වෙන්නේ අන්සිප් වෙන්නේ ඉන්දිය සිප් ෆයිල් එකක් කරලා ඉතින් කොත්තුමී උඹෙන්ද එක්සැක්ට් හොදිය නැහැ टाइम लैप्स में नहीं हाँ टाइम लैप्स में नहीं නැහැ ඉතින් මං සමහර තැන්වලදී බෑග්ග්‍රවුන්ඩ් මියුසික් අයින් කරලා තියෙන්නේ මං විදින ෆීලිංග්ස් ඔයාලට ඒ විදිහටම දෙන්න ඕන හින්දා. හොඳට අහන්න මේ වටේ ගස් හෙලවෙන සද්ද, එක එක කුරුල්ලන්ගේ සද්ද. අපි දැන් උදේට හදාගත්තා කොත්තු මී ටිකයි ඔම්ලට් එකක් දාගත්තා. ආයි අපිට තියෙනවා පාන් වගේ අත්තිබ්බයි ඉතුරු වෙලා එඩියක් හදාගත්තා. ඉතින් උදේට කන්න තමයි තියෙන්නේ. බඩගින්න ඉන්නේ. ඊයේ මහන්සි වෙච්ච හින්දා ගොඩක් හරියට කෑමක් තිබ්බෙත් නෑ ඊයේ. එහෙනම් කාලෙමු.
ඔම්ලට් බනිස් කනවාද ඔම්ලට් බනිස් ඉතින් ඔන්නමයි අපේ කෑම්පින් එක උනේ අලුගල්ලෙන කෑම්පින් එක ඉතින් හොඳ තැනක් කියන්නේ කෑම්පින් වලට මෙතන සෙට් වෙනවා මේ වැස්සෙන් බාධාකුත් නැහැ ලොකුට මෙතන ලොකු ගලක් තියෙන්නේ උඩ ගලෙන් ආරක්ෂා වෙලා තියෙනවා හැබැයි මේ අපේ ලංකාවේ ට්‍රැවලර්ස් ලං කරලා තියෙන ගොංගඩක් තියෙනවා ඉතින් හැමතැනම තියෙනවා මේ වැඩේ නා මේ අකුරු ලියලා මෙයා මේ සමහරුන්ගේ උපැන්න සාතිකයෙන් මේක ලියලා තියෙනවා මේ ඉතින් කැම්පින් කරන්න ගොඩක් ඉඩ තියෙනවා ටෙන්ට් 1 2 3යි 4යි 5ක් ඔව් ටෙන්ට් 5කට විතර මේ 4 person ටෙන්ට් 5ක් ගහ ගන්න පුළුවන් ඉඩ තියෙනවා මෙහෙමයි දැන් මේ මෙතන එන්න මෙතෙන්ට ඇවිල්ලා විනාශ කරන්න නැතුව ආපු දෙය කරගෙන යන්න මොකද මේ ආපු කට්ටිය ගෙනත් දාපු බියර් ටින් නම්මනම් තියෙනවා මේ අස්වල් වල ඉතින් ඒ වගේ දේවල් නම් කරන්න එපා ඇත්තටම ගෙන ආපු දෙය අරන් යන්න ඔයාලට මෙහෙමයි දැන් මේ උයන්න කරන්න නම්මනම් වලට උයන්න බොන්න වතුර ගන්න තැනක් තියෙනවා මෙන්න මේ මෙතන අස්සේ මේ අපි වතුර තියෙයි කියලා හිතුවේ නෑ ඒත් මේ මෙතනින් වතුර එනවා එතන බටයක් දාලා තියෙන්නේ ඒ බටෙන් වතුර ගන්න මේ වලෙන් ගන්න එපා වතුර මේ බටෙන්ම ගන්න එන කෙනෙක් ඉන්නවා නම් ඉතින් මේ හරිය නම් ඇත්තම රිස්ක් එකක් නෑ කැම්පින් කරන්න පුළුවන් තමන්ගේ නිදහසේ පාඩුවේ මේමයි දැන් අපි පර්මිෂන් අරන් ආවේ කැම්පින් කරන්න දෙන්න ඒක නියාමනයක් ඇතුව වෙන්නේ ඒක නියාමනයක් ඇතුව වෙන්නේ දිසා වන කාර්යාලයකින් පර්මිෂන් ගන්න පුළුවන් නැත්තම් පත්‍ර මුල්ලේ තියෙනවා එයාලගේ ප්‍රධාන මේ දෙපාර්තමේන්තුවේ වනජීවි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය තියෙනවා බත්තර මුල්ලේ එතනින් පර්මිෂන් අරන් අලුගල්ලෙන කැම්පින් එන්න එයාලගේ නීති ටිකක් තියෙනවා ඒක දවසින් දවස අප්ඩේට් වෙනවා පොඩ්ඩක් ඒ ගැනත් හොයලා බලලා අනිවාර්යෙන් පර්මිෂන් අරන් කැම්පින් කරන්න පර්මිෂන් අරන් එන්න නැත්තම් ටිකට් කවුන්ටර් එකක් තියෙනවා මෙතන මේ අපි දැන් අපි හයික් එක පටන් ගත්තේ බම්බරැල්ලෙන් පටන් ගත්තාම එතන තියෙනවා ගෝමරේ ගමට එනකන් ඇවිල්ලා එතන ඉඳලා තියෙනවා දවටගල ප්‍රවේශ පත්‍ර කවුල එතනින් ටිකට් අරන් 5 peaks යන කට්ටිය යනවා ඉතින් 5 peaks කැම්පින් කරන්න දෙන්නේ 5 peaks යන්න ටිකට් එක කඩන්නේ දවටගල ටිකට් කවුන්ටරෙන් මං හිතන්නේ යාලා 12 මාරනකම් විතරයි ටිකට් ඉෂුව කරන්නේ මොකද ගිහින් එන්න ටයිම් එකක් නැති හින්දා නකල් සැල්ල ඊට පස්සේ 5 peaks යනවා නම් එතන දවටගල ටිකට් කවුන්ටරෙන් ටිකට් එකක් අරන් එන්න නෝමල් ටිකට් එකක් ඒ කියන්නේ අලුගල්ලේන කැම්පින් කරනවා නම් ඔයාලට තංගප්පුව පැත්තෙන් එන්නත් පුළුවන් දැන් අපි යන්නේ ආපහු තංගප්පුව පැත්තෙන් ඒ පාර පෙන්නන්නම් ඔයාලට යන ගම තංගප්පුවේ තියෙනවා ටිකට් කවුන්ටර් එක ඒ වුණාට කැම්පින් කරන්න නම් මං හිතන්නේ මෙහෙන් අවසර අරන් බෑ මෙහෙන් නෝමල් ටිකට් එකක් විතරයි දෙන්නේ කැම්පින් කරන්න නම් අනිවාර්යෙන් සැලකිය යුතු මුදලක් ගෙවලා ටිකට් එකක් ගන්න 6000 කියන්න බෑ අපිට දැන් ඉස්සරහට මොනවද 6000 කියන්නේ අපි එන්ට්‍රස් එකෙන්වත් ටිකට් එක ගත්තනේ වෙනම අර 6000 ගන්න කැම්පින් එක ඔව් කැම්පින් වලට විතරක් ගන්නවා එතන 6000 පොඩ්ඩක් ඒක නීති අප්ඩේට් වෙනවා යාළගේ ඒ කියන්නේ සමහරට ඒ දවස් වෙනකොට ගයිඩ් කෙනෙක් එක්ක එන්න වෙයිද දන්නේ නැහැ ඉස්සරහට මොනවා කරත් හැබැයි විනාශ කරන්න එපා මේ වගේ තැන් මේ කියන්නේ ට්‍රැවලර් කෙනෙක්ට ඉතුරු කරන්න තව කෙනෙක්ට විඳින්න මේ ඉතින් කිසි ප්‍රශ්නයක් උන්නේ අපි දෙන්න විතරයි අද මේ මෙතන කැම්පින් කරන්න හිටියේ ඉස්සරහටත් ප්‍රශ්නයක් නොවි ඇත්තට මේ තමන්ගේ පාඩුවේ කැම්පින් කරගෙන මෙතන යන්න මේ වගේ දේවල් නම් කරන්න එපා ඇත්තට ඒවම චාටර් වැඩ ඉතින් රටක් විදියට අපි කොහෙද ඉන්නේ කියලා මේවෙන් තමයි ඉතින් ඔප්පු වෙන්නේ මොකද ෆොරිනර්ස්ලා එනවා මෙතෙන්ට ඔයාලත් බ්ලොග්ස් කරනවා ෆොටෝස් දානවා
ඒක හින්දා තමන්ගේ පාඩුවේ තමන්ගේ කැම්පින් එක කරගෙන ඒ ගන්න ෆීලිං එක අරන් මෙතනින් යන්න. එහෙනම් පල්ලෙහා යම්මු. ඊරේ කොහොම ආවද වන්ද මේ පාරවල් වල ලෙස්ස ලෙස්ස තංගප්පුවයි බම්බරෙල්ලයි නේ. ඊරේ කොහොම ආවද කියලා හිතා ගන්න බෑ අතර. කියලා මෙහෙ කඩේ තිබ්බා කඩේ තිබ්බා. ඊරේ ටෙස්ට් ආවේ ඊට වඩා වතුර තිබ්බා මේ ඇලපාරවල් වල. පාර පෙන්නෙත් නෑ මදිවට. මට නම් ඉතින් මේක පට්ටම නේචර් ට්‍රේල් එකක්. එක්ස්පීරියන්ස් එක නම් මාරම. අයින් සල්ලි වල වටිනාකම නෙමෙයි මේ වගේ තැනක ඇවිදලා ගන්න එක්ස්පීරියන්ස් එක තමයි. නකල්ස් රක්ෂිත වනාන්තරයක් කරාට 2008 අවුරුද්දේනේ. එතකොට ඊට කලින් එනසාල් වගා කරලා තියෙනවා මේ නකල්ස් වල. ඊට කලින් තිබ්බේවා තාම තියෙනවා. මේවා තියෙනවා මේ මෙහෙත් කොහෙද වල්පොල මුල්ල දූවිලි ඇල්ල යද්දි හෙත් තියෙනවා. මේ පැත්තෙත් තියෙනවා. මේ තියෙන්නේ එනිසාල් පැලය. ඒ ගහක් තියෙනවා. පල්ලේ තියෙනවා තැන් තැන් වල. මේ හරිය දිගටම තියෙනවා. මේ ගහේ නම තමයි ගිනි හොට. ගිනි හොට ගස් තියෙනවා මේ නගස් වල හැමතැනම වගේ අපිට හමු වුණා.
පොඩි ලාවට වැස්සක් ගියත් ඇති. තැන් තැන් වල තියෙන චූටි චූටි දිය පාරවල් මාරම ඉක්මනට සක්‍රිය වෙනවා. සමහර කාල වලට මේ වතුර බින්දුවක් වන්න නැතුව ඇති. නර්දියනි ගිනි හොට ගස්. මට ඒ ගස් දැකීදි මතක් වෙන්නේ ඒ කාලේ තිබ්බ අර මකරුන්ගේ ෆිල්ම් තියෙන්නේ ඇනිමේෂන් ෆිල්ම්. ඒ වගේ තිබ්බ ඔය වගේ ගස් ඇනිමේෂන් හදලා. ඔහෝ ගල් වල ඉදි වර්ෂයෙන් බලන්න එන්න ඕනේ. මොකද මේවා ලෙස්සන දියසෙල් බැඳලා තියෙන්නේ. අගුව වැටෙන්නේ කලාතුරකින් ඉන්නේ. ඒකින්ද ඒ තැන් වලින් ඉදි පරිස්සමට යන්න ඕනේ. මාරම සීතලයි මේ වතුර. නකල්ස් දලපාරවල් වතුර මාරම සීතලයි. අපි කොමාරියාව ටීහන්දිය ගාවට අපි මේ පැත්තෙන් තමයි ආවේ. ඇවිල්ලා 5 පීක් යන පාර මේ පැත්තෙන් ඇවිල්ලා අලුගල්ලෙන්ට මේ පාරින් තව ගියේ. දැන් අපි යනවා තංගප්පුව පැත්තට. මේ පැත්තට පාර තියනවා දිගට ඉස්සරහටම. ඔන්න ඉස්සරහින් තියෙනවා කොටගඟ පාලම. මේක තමයි කොටගඟ එළියට බලන්න යන තියෙන මේ පාරේ. තංගප්පුව පැත්තෙන් එද්දි වම් අත පැත්තට තියෙන පාර එළියට බලන්න යන්න තියෙනවා. ඉන්න පාලම. කොටගඟ නේද? කොටගඟ මේ තමයි අරෙන් පටන් ගන්න.
කොටන ගැලිහත බලන්න යන කට්ටිය පාලෙන් සංගප්පුවරට යනවා නේද? ගැලිහත බලන්න යන කට්ටිය නතර වුණේ කෙලින්ම තංගප්පුවට යනකම් ආයෙ නතර වෙන්නේ නැහැ. දැන් මේව ගෙදර යන්න තමයි තියෙන්නේ ඉතින්. කූඩල් වුණා බානකට කෑවා. ඉතින් මිහිරි මතක සටහන්. මිහිරි මතක හිතුවේ යන්නේ. ඒක ඉතින් වෙනම එක්ස්පීරියන්ස් එකක්. දවසක අපි කතා වෙයි මේ ගැන. හයිකින් නම් කරන්නේ නැහැ. යන්න අයට හයිකින් එපා වෙලා. මේ කුඩල්ල බලන්න ෂයන් කකුලින් මයි කකුලින් ලයින් කරා. මේ තවත් ඉන්නවා. ඉන්නවා. මේ මොන අයින් කියලාද මේ අර ලීඩ් සොක්ස් දෙක දාලා තියෙනවා මේ. ඇතුළට යන්නේ කියලා. ලීඩ් සොක්ස් එක කියන්නේ ඇත්තටම සෑහෙන්න වටිනවා මේ ගමනේදී මේ. ඒක තිබ්බෑගෙන යාන්තම් මේ ඇවිදින එක පොඩ්ඩක් බේරුණේ අපි. අපේ මේ ඇඟ ඇතුළට මේ කලිසම් අස්සට කුඩල උයා සෑහෙන්න. අර කකුල් දෙකෙන් ඇතුළට යන්නේ නැති එක පොඩ්ඩක් නේ හොඳට කන්ට්‍රෝල් කරනවා ලීඩ් සොක්ස් එකකින් උඩ. තර මේ වගේ ගමනක් යනවා. තර මේ වගේ ගමනක් යනවා නම් ලීඩ් සොක්ස් අරන් එන්න. ආරෙම ලීඩ් සොක්ස් අරන් එන්න. එහෙම නැතුව මේක ප්‍රශ්න නැති කට්ටියක් තියෙනවා. ඔව්. උඩල්ලෝ කනවා කියන එක. ලේ පෙරාගෙන යන්න එපා. මේ කොහොමත් කුඩල්ල එකෙක් දෙන්නේ කරියෙල්ලයි. ගොඩක් දුරට ඉතින් ගොඩක් පාලනය කරගන්න පුළුවන් ලීඩ් සොක්ස් දෙකක් දැම්මොත් මොකද කකුලෙන් එල්ලෙන ප්‍රමාණය අඩුයි. තංගප්පුව පැත්තෙන් කොටගංග ඇලි හත අලුගල්ලෙන 5 peaks යන්න එන කට්ටිය මෙතනින් වැඳලා තමයි ට්‍රේල් එක පටන් ගන්නෙ. එතනට පාර නේද? මෙහෙටද? නෑනේ. මෙහෙන් තමයි පාර තියෙන්නේ. මේ පාර දිගාව මෙන්න මෙතෙන් තමයි හයික් එක තංගප්පුවෙන් ස්ටාර්ට් කරන්න තියෙන්නේ. කන්ද බැහැගෙන ඇද්දි මේ හරිය තියෙනවා මේ ලයිම් ගෙවල් නේද? වතු නිවාස වගේක් තියෙනවා. එතන මේ තියෙනවා වොෂ්රූම්ස් පහසුකම් තියෙනවා කියලා. එතන බෝඩ් එකක් ගහලා තියෙනවා. අපි අර පැත්තේ ගම ආවි දැන් පල්ලට. වෙලාවට හම්බුනේ නැත්තම් බස් එකට යනකම්ම එක දිගටම අපේ ෂොක්ස් ටික ෂූස් ටික මාරු කරගන්නවත් තැනක් හම්බුන්නේ නැහැ. පොඩි නිකන් කඩ ගැල්ටියක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා බලමු මේ බස් එකක් ගන්න මෙහෙට යන්න ඕන. තෙල්දෙනියට යන්න තමයි බස් එකක් එතනින් බලන්න ඕනේ. ඊට පස්සේ තෙල්දෙනියෙන් නම් බස් තියෙනවා නුවරට. හලෝ තංගප්පු යාළුවෝ. තංගප්පුව තෙල්දෙනිය බස් එක. අපි දැන් ඉන්නේ තංගප්පුව බස් එක නවත්තන තැන. මෙතන ඉඳලා යන්න ඕනේ තෙල්දෙනියට. තෙල්දෙනියට ගිහිල්ලා මහනුවරට යන්න ඕනේ. කොහොම තමයි ඉතින් අද ට්‍රැවල් එක වෙන්නේ. ඉස්සරහට තව ට්‍රැවල් ලොග් ගේන්න. මේ වගේ හයිකින් තියෙයි සමහර විට. මේ වගේ හයිකින් ඒ වගේම ට්‍රැවල් බ්ලොග් ඉස්සරහටත් අරන් එන්න. ඉතින් අලුත් බ්ලොග් එකකින් හම්බෙමු වෙනවා. ඊට පස්සේ තියෙන්නේ තෙල්දෙනිය තංගප්පුව බස් එක. මේක දැන් තියෙනවා 1යි කාලට. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. Facebook page එක follow කරන්න. ඉතින් අලුත් vlog එකකින් හම්බෙමු වෙනවා.